අද අපි බලමු 2015 ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ලැබුණු වර්ගජ සමීකරණයක් සූත්‍රය භාවිතයෙන් කොහොමද සරලවම විසඳන්නේ කියලා. එහෙනම් ගාන බලමු. ඔයාලට මේ ගාන ස්ක්‍රීන් එකේ පේනවනේ. බලන්න රූපේ දැක්වෙන ABCD ත්‍රිකෝණාශ්‍රයේ AB දිග 3x ධන 2 සෙන්ටිමීටර්ද වේ. AB සමානයි 3x ධන 2 සෙන්ටිමීටර්ද AD සමානයි x ධන 3 සෙන්ටිමීටර වේ කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ දීලා තියෙනවා AP QD සමචතුරස්‍රයක් කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා අපි. මොකක්ද අහන්නේ? PB සමානයි 2x ඍණ 1 සෙන්ටිමීටර බව පෙන්වන්නේ. දැන් මොකද්ද කරන්නේ? හරි. දැන් බලන්න ඔයාලට මොකද්ද මේ PB කියන්නේ? PB කියන්නේ මෙන්න මේක නේද? මෙන්න මේ දිග අපි හොයාගන්න ඕනේ. ওই දිග හොයාගන්න කොහොමද? AB වලින් අපිට අඩු කරන්න පුළුවන් AP කියන කොටස. හරි. එතකොට අපිට සරලවම එනවා. AB කියන කොටසෙන් AP කියන කොටස අඩු කරාම ඔන්න අපිට එනවා PB කියන ඒකා කොටසේ දිග. AB කියන්නේ මොකක්ද? AB කියන්නේ ළමයි 3x ධන 2. අඩු කිරීම AP කියන්නේ මොකද්ද? AP කියන්නේ පුතා මේ චතුරස්‍රයේ පාදයක් නේ. AP ට සමානයි AD. ඇයි? මේ චතුරස්‍රයක් කියන්නේ පාද හතරම සමානයි. එහෙනම් AP ට AD සමානයි. එහෙනම් AP දුරම තමයි AD වෙන්නේ. AD කියන්නේ එතකොට x ධන 3යි. දැන් මේක සුළු කරමු. 3x ධන 2 වරහන් සුළු වෙනවා. ඍණ x ඒක මේකෙන් උනනේ එතන ධන තියෙන්නේ. මෙතනක් ධන ඍණ ධන වලින් ගුණ කරපුවා. මෙතනත් ඍණ 3යි. හරි. මේක හරියට තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න 3x වලින් අඩු කරනවා x. එතකොට එතන ඉතුරු වෙනවා 2x. ඍණ 3යි ධන 2යි සුළු වුණාම ඍණ 1යි කියනවා. පළවෙනි උත්තරේ ඔය විදිහට සරලවම හොයන්න පුළුවන්. අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගානේ මොකක්ද කියන්නේ? AB බෙදීම AD සමානයි PQ බෙදීම PB බව දී ඇත. මේ විදිහට ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඊට පස්සේ අහනවා 5x වර්ගයේ ඍණ 5x ඍණ 11 සමානයි බිඳුව බව පෙන්වන්න කියලා. හරි. දැන් අපි මෙයාලා දීලා තියෙන විදිහටම ගාන හදාගෙන යනවා. මොකද හදන්නේ? AB කියන දුර අපි දන්නවා. AB කියන්නේ 3x ධන 2 බෙදීම AD කියන්නේ x ධන 3. x ධන 3 සමානයි PQ කියන්නේ මොකද්ද? PQ කියන්නේ AD ට සමානයි. එහෙනම් x ධන 3යි. PB කියන්නේ අපි කලින් හෙව්වා කීයද? 2x ඍණ 1. 2x ඍණ 1. දැන් මොකද්ද කරන්නේ? දැන් මේක සුළු කරන්න ඕනේ. සුළු කරලා අපිට වර්ගජ ප්‍රකාශනයක් ගන්න තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේක හරස් ගුණිතය කරමු. හරි. ඔයාලා දැනගන්න ඕන මේ විදිහට මේක අපි හරස් ගුණිතය කරමු. එහෙනම් කොහොමද වෙන්නේ? 3x ධන 2 වැඩි වෙනවා මේක මෙතෙන් යනවා 2x ඍණ 1 ප්‍රමාණයි. මෙතන මොකද්ද තියෙන්නේ? x ධන 3. ඒක වැඩි වෙනවා මෙතන x ධන 3 එහා පැත්තට යනවනේ. හරි. ඔන්න දැන් අපි සුළු කරන්න තියෙනවා. දැන් බලන්න කොහොමද සුළු කරන්නේ? අපි කොහොමද සුළු කරන්නේ? මේක ඉස්සෙල්ලම මෙතනින්. ඊට පස්සේ මේකේ. ඊට පස්සේ අපි මේක ගුණ කරනවා. මෙතනින් මේ පාදේ ගුණ කරනවා මේ පාදේ. දැන් බලමු සුළු කරලා. 3x වැඩි කිරීම 2යි. ඊට උත්තරේ 3 වරක් 2 6යි. x දෙපාරක් වැඩි වෙනවා එහෙනම් x වර්ගය. ඊට පස්සේ 3x වැඩි කරනවා ඍණ 1. ධන ඍණ පටල ගන්න එපා. ඍණ 3x. ඊට පස්සේ දැන් මොකද්ද කරන්නේ? දැන් පළවෙනි පදේ ඉවරයි. දෙවෙනි පදේ යනවා. 2 වැඩි කරනවා 2x. 2 වැඩි කිරීම 2x කියන්නේ 4යි x.
ඊට පස්සේ ධන දෙක වැඩි කරනවා ඍණ එකේ. එහෙනම් ධනයි ඍණයි ගුණ කරපුවාම ඍණ කියලා වල දැනගෙන ඉන්නේ. මේ විදිහටම අපි මේ පැත්තට යනවා. මේකෙත් අර විදිහටමයි. මොකද කරන්නේ? මේක ඉස්සෙල්ලා මේ පාදයෙන් ඊට පස්සේ මේ පාදයෙන් මේක අපි මේ විදිහට ගුණ කරනවා. මේක මේ විදිහට ගුණ කරනවා. දැන් බලන්න x වැඩි කිරීම x කියන්නේ වර්ගය x වැඩි කිරීම 3 කියන්නේ 3x ධන 3 වැඩි කිරීම ආයෙත් x 3x ධන 3 වැඩි කිරීම 3 3 9 ලොකු ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේක හිමීට සුළු කරමු. බලන්න මේ පැත්තේ 6x වර්ගය x වර්ගයේ පද ආයේ නැහැ මේ පැත්තේ. ආයෙ නම් ආයෙ සුළු කරන්න බෑ. දැන් බලන්න x විතරක් තියෙන පද 3x ඍණ ධන 4x. එහෙනම් ධන සංඛ්‍යාව ලොකුයි. ලොකු සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරා ධන x ධන විශාල සංඛ්‍යාවේ සලකුණ තමයි අපි දාන්නේ. x ඍණ 2යි. මේ විදිහටම මෙතන කොහොමද? වර්ගයේ පද 1යි තියෙන්නේ. එහෙනම් 3x වලට 3x එකතු කරපුවම තියෙන්නේ 6යි x ධන 9යි. ඊට පස්සේ දැන් මොකද්ද කරන්නේ? දැන් මේක කරන්නේ අපි x වර්ග පද එක පැත්තකට ගන්නවා. සහ අපි මේ පද ටික ඔක්කොම එක පැත්තකට ගන්නවා. මේ පැත්ත බිඳුවක් නේ අපිට දීලා තියෙන ප්‍රකාශනයේ අවසානයේ බිඳුවක් බව පෙන්වන්න තියෙනවා. එහෙනම් 6x වර්ගය ධන x ඍණ 2. මේ පද ටික අපි මේ පැත්තට ගන්නවා. මේ පැත්තට ගන්නවා කියුවට ඔයාලා දැන් මේක හදේදී දන්නේ හින්දා මම සරලව කියලා දෙන්නේ. ධන x වර්ගය මේ පැත්තට එද්දි ඍණ x වර්ගයක් වෙනවා. ධන 6x මේ පැත්තට එද්දි ඍණ 6x වෙනවා. ධන 9 මේ පැත්තට එද්දි ඍණ 9ක් වෙනවා. එහෙනම් මේ පැත්තේ බිඳුවයි. හරි. දැන් බලන්න ආයෙත් x වර්ග පද දැන් දෙකක් තියෙනවා. 6x වර්ගයෙන් x වර්ගයක් අඩු කරන්න තියෙනවා. එහෙනම් 5x වර්ගය. ඊළඟට x තියෙන පද මොනවද? ඍණ 6x තියෙනවා. ධන x තියෙනවා. ඍණ සංඛ්‍යාව විශාලයි. එහෙනම් ඍණ 6x වලින් ධන x අඩු වුණාම ඍණ 5යි x. ඊට පස්සේ සංඛ්‍යා වලින් අපිට තියෙන්නේ ඉලක්කම් වලින් ඍණ 9 සහ ඍණ 2. එහෙනම් 9යි 2යි ඍණ සංඛ්‍යා එකතු වෙද්දී මොකද වෙන්නේ? ඉලක්කම් දෙක එකතු කරලා සලකුණේම සලකුණ. ඍණ 11යි. සමානයි බිඳුවයි. ඔන්න බලන්න ඔයාලට බව පෙන්වන්න තියෙන උත්තරේ ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි ළමයි අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ මොකක්ද කියන්නේ? සූත්‍රයේ භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් x සමානයි 5 ධන 4 ඍණ 7යි මූල 5 බෙදීම 10 බව පෙන්වන්න කියන්නේ. හරි. දැන් මේකේදී ඔයාලට සූත්‍රයේ භාවිතයෙන් හරි වර්ග පූර්ණයෙන් හරි ගාන සුළු කරන්න පුළුවන්. අපි මේ අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න ඔයාලට සූත්‍රයේ භාවිතයෙන් කොහොමද සුළු කරන්නේ කියලා. සූත්‍රයේ භාවිතයෙන් කියන්නේ සූත්‍රයක් කියන්නේ මොකක්ද එතන? ඍණ b ධන 4 ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a කියන එක තමයි ඔය සූත්‍රය කියන්නේ. ඒක සමානයි x. හරි. ඕකෙන් අපිට මේක ආදේශ කරලා මෙන්න මේක උත්තරේ බව පෙන්වන්න පුළුවන්. හරි. ඊට කලින් ඔයාලා දැනගන්න ඕනේ මේ වර්ධක ප්‍රකාශනයේ ABC කියන පද අඳුරගන්න. A කියන්නේ පුතා මේ x වර්ග කියන පදයේ ඉස්සරහින් තියෙන සංගුණකය. A කියන්නේ එතකොට මේ ධන 5. B කියන්නේ x වල පළවෙනි බලය ඉස්සරහින් තියෙන සංගුණකය. ඍණ 5යි ධන ඍණත් එක්කම සලකුණත් එක්කම තමයි අපි ඒ සංඛ්‍යාව ගන්න. C කියන්නේ මොකද්ද එතකොට? ඍණ 11. දැන් අපි මේ පද ටික ලියාගමු. මේ පද ටික හරියටම ලියාගත්තේ නැත්නම් ඔයාලා සුළු කිරීම අනිවාර්යෙන් වරදිනවා. ඊට පස්සේ B කියන්නේ ඍණ 5යි. හරි. C කියන්නේ ඍණ 11යි. ඔන්න ඔය ටික හරියටම අඳුර ගන්න ඕනේ. ඔය ටික අඳුරගත්තේ නැත්නම් ඔයාලගේ සුළු කිරීම අනිවාර්යෙන් වරදිනවා. හරි. දැන් අපි බලමු. දැන් මේ සූත්‍රයේ මෙන්න මේ ABC ආදේශ කරනවා. ඍණ B කියන්නේ මොකද්ද? ඍණ 5. ඍණ 5. ධන 4 ඍණ වර්ගමූල B කියන්නේ ඍණ 5යි. ඍණ 5යි වර්ගයේ ඍණ 4යි. A කියන්නේ 5යි. C කියන්නේ ඍණ 11යි. හරි. බෙදීම දේවතාවක් A කියන්නේ 5යි. හරි. දැන් අපි සුළු කරගෙන යනවා. ඍණයි ගුණ කරපුවාම ධන වෙනවා. ඒවා පොඩි දේවල් ටික වරක් වරද්දන්න බෑ. ඍණ 5
වැඩි කිරීම ඍණ 5ක ඍණ 5 වර්ගය. දැන් 25යි. ඍණ 7 වරක් 5 20යි ගුණ කිරීම ඍණ 11 කියලා තියෙනවා. දෙවරක් 5 10යි. හරි. 5 ධන හෝ ඍණ වර්ගමූල 25 ඍණ 20 වැඩි කරනවා 11යි. ධන නෙමෙයි දෙකම ඍණ. හරි. මේක එක්වරක් බිඳුව එක්වරක් දෙක දෙකයි එක්වරක් බිඳුව එක්වරක් දෙක දෙකයි බිඳුවයි දෙකයි 220යි ධනද ඍණද? ධන. ඇයි ඍණ ගුණ දෙන්නේ? හරි. 220යි. බෙදීම 10යි. දැන් බලන්න 5 ධන හෝ ඍණ වර්ගමූල මෙතන එනවා 245ක්. හරි. ඔන්න මේ වගේ ප්‍රකාශනයක් ආවා. දැන් මොකද්ද කරන්නේ? අපිට කියන්නේ මූල 7යි වර්ගමූල 5. ඔය වෙලාවට බලන්න ඕනේ මේ වර්ගමූලෙන් එළිය තියෙන්නේ කීයද? 7 නේ. වර්ගමූලෙන් එළිය තියෙන්නේ 7. ඔය 7 කොහොමද මේ වර්ගමූලෙන් එළියට අරන් තියෙන්නේ? ඕක මේ වර්ගමූලයේ ඇතුලේ තිබ්බනම් ඕකේ වර්ගය තමයි ඇතුලේ තියෙන්නේ නේ. එහෙනම් මොකද්ද කියන්නේ? 5 ධන හෝ ඍණ වර්ගමූල මෙතන දැන් 5 කියන එක තියෙනවා. 5 කියන එක තියෙනවා. 5 කීයෙන් ගුණ වෙලාද 245 වෙලා තියෙන්නේ? කීයෙන්ද? මේ වර්ගමූලයෙන් එළියේ තියෙන සංඛ්‍යාවේ වර්ගය. 7ක් 7 49. ඔන්න ඕක තමයි ඔය ඇතුලේ තියෙන්නේ. හරි. මෙන්න මේ සුළු කිරීම මේ පියවරවල හරියටම ලියන්න ඕනේ. නැත්නම් ඔයාලා මෙතනට ඇවිල්ලා මේ උත්තරේ ලියුවොත් සමහර විට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා මේක මේ විදිහට ප්‍රකාශය ලිව්වා. දැන් අපි ඔන්න x සමානයි 5 ධන හෝ ඍණ වර්ග අපි මෙතෙන්ට දැන් 49 වර්ගයේ වර්ගමූලය ගන්න පුළුවන් විදිහට 7යි මූල 5 බෙදීම 10යි කියන බව පෙන්වනවා. හරි. ඔය විදිහට තමයි ඔක සරලවම සුළු කරන්නේ. බලන්න. දැන් අපි ගානේ සෑහෙන කොටසක් අවසන් කරලා තියෙන්නේ. අන්තිම ගැටලුවේ කියනවා PBC දිග අපි පළවෙනි ප්‍රශ්නේම කිව්වා 2x ඍණ 1 කියලා. ඔන්න ඕකනේ x වෙනුවට ආදේශ කරන්නලු 5 ඍණ 7යි මූල 5 බෙදීම 2. අපිට දැන් ඔයාලට ධන හෝරින් තියෙන්නේ. ඒකට ධන උත්තරයක් සහ ඍණ උත්තරයක් කියන දෙකක් මෙතන තියෙනවා. මේ x වලට පිළිතුරු දෙකක් අපිට මෙතන තියෙනවා. ඒකෙන් අපිට ආදේශ කරන්න කියන්නේ 5 ඍණ කියන පිළිතුරු තමයි ආදේශ කරන්නේ. අපි බලමු මේක ආදේශ කරලා. x වෙනුවට එහෙනම් ආදේශ කරන්නේ 5 ඍණ 7යි මූල 5 බෙදීම 10යි. ඍණ 1යි. දැන් අපි සුළු කරගෙන යමු. 10ට 2 කැප වෙනවා මෙතන 5යි. එතන එනවා 5 ඍණ 7යි මූල 5 බෙදීම 5 ඍණ 1යි කියලා. දැන් මොකද්ද කරන්නේ? දැන් මෙතන ඔයාලා පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා පොදු හරයක් හදා ගන්න ඕනේ. එයාටත් එක තියෙන්නේ එහෙනම් එක 5න් වැඩි කරනවා මෙතන 9ක් 5න් වැඩි වෙනවා. දැන් බලන්න හරින 7යි මූල 5 ඍණ මෙතන 5යි පොදු හරේ කීයද? 5යි. දැන් බලන්න ධන 5ට ඍණ 5 කැපෙනවා. ඔන්න PB දිගක් කියනවා මොකද්ද? මෙහෙම බලන්න. 7යි මූල 5යි බෙදීම 5 හැබැයි ඍණ. නේ? ඍණ උත්තරයක් එන්නේ. එතකොට සමචතුරස්‍රයක දිගක් ඍණ වෙන්න පුළුවන්. අවලගේ මෙතන ගානට අනුව PB කියන්නේ මේ සමචතුරස්‍රයේ මේ රූපයට අදාළ තියෙන දිගක්. එතකොට රූපයක දිගක් ඍණ වෙන්න බෑ කවදාවත්. එහෙනම් මේ උත්තරය විසඳුම සුදුසු නොවන බව මෙතනින් පෙන්නන්න කොහොමද? මේක තමයි උත්තරේ ඉන්නේ. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕන ඍණ 7යි මූල 5 බෙදීම 5 කුඩයි බිඳුව. බිඳුවට වැඩි මේක කුඩයි. එම නිසා PB දිග ඍණ විය නොහැක. එම නිසා මෙම විසඳුම සුදුසු නොවන බව තහවුරු වෙනවා කියලා ඔයාලට ලියන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඔයාලගේ 2015 ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ විශේෂ ගැටලුවක් සාකච්ඡා කරා. මොකද්ද? වර්ගජ ප්‍රකාශනයක් තියෙදි සූත්‍රයේ භාවිතයෙන් අපි ඒක සුළු කරලා පිළිතුර ලබා ගන්න විදිහ. හරි. මේ විදිහටම අපි ඉදිරියටත් ඔයාලගේ විභාග ගැටලු සාකච්ඡාවක් ගෙනෙන්න.